මේ මොහොතේ මේ රටේ අර්බුදයක් තියෙනවා. පූජ්‍ය පක්ෂයේ විසින් පූජ්‍ය පක්ෂය අපි බේර ගන්න ඕන තැනක මේ රට තියෙනවා. මොකද ඒකට හේතුව තමයි මේ මොහොතේ දහම විකෘති වෙන තැනක මේ රට තියෙනවා. භික්ෂුන් වහන්සේ පාවිච්චි කරලා TikTok කරන ගිහියෝ අපි දකිනවා. ඒක ඇතුළේ තමුන්ගේ channels වල views වැඩි කරගන්න අවශ්‍ය කරන ආකාරයේ සිදුවන ක්‍රියාදාමයන් අපි දකිනවා. මේ මොහොතේ මේ මාධ්‍ය තුල දකින මේ මාධ්‍ය සංදර්ශන ඇතුළේ දකින මේ කියන භික්ෂුන් වහන්සේ හෝ වේවා ගිහියන් හෝ වේවා මේ මොවුන් ගිහියන් හෝ භික්ෂුන් නොවේ. අති බහුතරයක්. පැහැදිලිව අපිට ඒ කාරණාව කියන්න සිද්ධ වෙනවා. හැබැයි භික්ෂුන් වහන්සේ නමක් උපන්දින පාසාදයක් සැමරුවොත් ඒක පෙන්නනවා මහ ලොකුවට. මොකද බුදුන් වහන්සේගේ දේශනාවම ඉපදීම දුකක් නම් උපන්දිනේ සැමරීමට එතන කාරණාවක් නැහැ. ඒකට අපි මේවා බුද්ධියෙන් තේරුම් ගන්න ඕනේ. හැබැයි ඒ අතරතුර මේ සියල්ල රකිමින් පන්සල් වල වැඩ සිටින අතිමහත් බහුතර භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ රටේ ඉන්නවා. උතුර ගත්තත් එහෙමයි දකුණ ගත්තත් එහෙමයි. ඒක නිසා අපි පැහැදිලිව කියනවා අපි මේ පාගමන සංවිධානය කරන්නේ උතුරේ සිට දකුණට ගිහියන් පූජ්‍ය පක්ෂ සියල්ල එකතු කරගෙන. මේ කරා වැටෙනවා නම් මේ කවුරුන් මේක කරා වටන්න හදනවා නම් කවුරුන්නෝ දේශපාලනය සඳහා මේක තුරුම්පුවක් විදිහට පාවිච්චි කරන්න හදනවා අපි ඒක නවත්තන්න. මින් ඉදිරියට ඵලය මාරු කිරීමේ සාධක විදියට මේ කියන ප්‍රශ්න ඉස්සරහට ගෙනල්ලා පිරිසකට කියන්න පුළුවන් ජාතිවාදී කියලා පිරිසකට කියන්න පුළුවන් ආගම්වාදී කියලා. ආගම්වාදය ඇතුලේ ආගම්වාදී කියන මිනිස්සු බලන්නෙත් ඒක හරහා බලය ගන්න නම් ජාතිවාදී කියන මිනිස්සු ජාතිවාදී ඇතුලේ බලන්නෙත් තමුන්ගේ බලය ආරක්ෂා කරගන්න නම් අපි කියනවා නෑ මේ දෙකටම එහා ගිය. සැබෑ බොදු බලයක් මේ රටේ ගොඩ නැගෙන්න ඕනේ. අන්නේ බොදු බලයට නායකත්වය දීම සඳහා අවශ්‍ය කරන පිරිස් සූදානම් කර ගැනීම, ඒ සඳහා මිනිස්සු අවදි කිරීම, ඒ සඳහා මිනිසුන් පෙළ ගැසීම සඳහා අපි මේ පාගමන පාවිච්චි කරමු. අපේ රටේ ඉන්න අතිමහත් බහුතරයක් ජනතාවට අපි ආරාධනා කරනවා මේ උතුරෙන් පටන් ගන්න මේ පාගමනත් එක්ක එකතු වෙන්න. අපි ආරාධනා කරනවා මේ උතුරෙන් පටන් ගන්න මේ පාගමනත් එක්ක එකතු වෙන්න.